හරි. එතකොට මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ මැට්‍රික්ස් කියන ලෙසන් එක. එතකොට මම ඉස්සෙල්ලම කියලා ඉන්නවා මම ස්විට් එකේ සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට year 1 semester 1 ආංගික මාලාවේද MC මොඩියුල් එකට හෙල්ප් එකක් වෙන ඔයාලගේ ෆයිනල්ස් වලට හෙල්ප් එකක් වෙන විදිහට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මම කරන්නේ මැට්‍රික්ස් කියන ලෙසන් එක අද. එතකොට මම ඉස්සෙල්ලාම මේ වීඩියෝ එකෙන් තියරි ටික කවර් කරලා අපි නෙක්ස්ට් වීඩියෝ එකෙන් බලමු අපිට ඇවිල්ලා තියෙන පාස් පේපර්ස් මොනවද සහ ඒවට උත්තර මොනවද කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම පටන් ගමු. මෙන්න මේ විදියට මම තියරි ටික ලියාගෙන තියෙනවා. එතකොට දැන් මේ මැට්‍රික්ස් එකක් කියන්නේ මොකද්ද? මොකද්ද මැට්‍රික්ස් එකක් කියන්නේ? එතකොට අපිට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ ඉලක්කම් ටිකක් එකතු කරලා බරහණක් ඇතුලේ දාලා. එතකොට මැට්‍රික්ස් එකක තියෙනවා පේලි සහ තීරු rows and columns. හරිද? එතකොට මේකේ මේ පැත්තට දකුණු අත පැත්තට rows ගන්නවා අපි මෙන්න මේවා columns කියලා හඳුන්වනවා. මෙන්න මේවා තමයි rows. මේ තියෙන්නේ rows. හරිද? එතකොට මේවා තමයි columns. හරිද? එතකොට අපිට මේක හඳුන්වන්න පුළුවන් 3x3 matrix එකක් කියලා. ඒ කියන්නේ මේක ඝනය අපි මේකේ ඝනය කියලා අපි සිංහලෙන් කියනවා. එතකොට මේ න්‍යාසයේ ඝනය 3 න්‍යාසයක් වෙනවා. 3x3 matrix එකක් වෙනවා. මොකද rows 3යි columns 3යි නිසා. එතකොට අපි දැන් මෙන්න මේ example එක අරන් බලමු. එතකොට මේ example එකේ අපිට කියනවා මෙතන දීලා තියෙනවා. එතකොට පේලි දෙකක් තියෙනවා නේද? පේලි දෙකයි තීරු තියෙනවා 4ක්. එහෙනම් rows දෙකක් තියෙනවා columns 4ක් තියෙනවා. එහෙනම් මේක අපි හඳුන්වනවා 2x4 matrix එකක් කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම ලියන්නේ rows ගාන ඊළඟට ලියන්නේ columns ගාන. එතකොට මේකේ rows තියෙනවනේ දෙකක්. එතකොට 2යි columns තියෙනවා 4යි. එතකොට ඒක 4යි කියලා ලියන්න. එතකොට මේක තමයි matrix එකක format එක. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා matrix වල ආකාර. කොහොමද මේවා? ඒ කියන්නේ විකර්ණයට එක එන ඒවා තියෙනවා ස්ක්වෙයාර් එකක් මේ ස්ක්වෙයාර් matrix එකක් කියන්න පුළුවන් diagonal matrix කියන්නේ මොකද්ද? අන්න ඒ වගේ matrix වර්ග කිහිපයකට මෙන්න මේ වගේ බෙදෙනවා. එතකොට අපිට ඉස්සෙල්ලම තියෙනවා ස්ක්වෙයාර් matrix එක. ඒකට ස්ක්වෙයාර් matrix එක කියන්නේ 2 2 3 3 4 4 විදියට ස්ක්වෙයාර් matrix එක ගන්න පුළුවන්. එතකොට 2 2 න්‍යාසයක් කියලා කියන්නේ ඒ කියන්නේ පේලි ගානයි තීරු ගානයි සමාන වෙන එකක් තමයි ස්ක්වෙයාර් matrix එකක් කියලා කියන්නේ. එතකොට මේකේ පේලි 2යි තීරු 2යි. එතකොට මේකේ පේලි 3යි තීරු 3යි. මේකේ පේලි 4යි තීරු 4යි. එතකොට මේක තමයි ස්ක්වෙයාර් matrix එකක් විදිහට අපිට උදාහරණයකට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා diagonal matrix. එතකොට diagonal matrix එකක් කියලා කියන්නේ අපිට matrix එකක් දුන්නාට පස්සේ ඒකේ විකර්ණය තියෙනවානේ. ඒ විකර්ණයට සංඛ්‍යාවල් ඇවිල්ලා ඒ විකර්ණයෙන් දෙපැත්තේ තියෙන සංඛ්‍යා ටික අනිවාර්යෙන් බිංදු වෙන්න ඕනේ. හරිද? එතකොට අන්න ඒ වගේ matrix එකකට කියනවා diagonal matrix එකක් කියලා. හරිද? එතකොට මේ වගේ විකර්ණයක දෙපැත්තේ බිංදු තියෙනවා නම් අපි ඒකකට කියනවා diagonal matrix එකක් කියලා. ඊළඟට අපි යනවා identity matrix එකට. identity matrix එකෙන් කියන්නේ විකර්ණය එක වෙනවා දෙපැත්තේ තියෙන හැම සංඛ්‍යාවම බිංදු වෙනවා. එතකොට මේකේ විකර්ණය එකයි විකර්ණයෙන් දෙපස තියෙන සංඛ්‍යා බිංදු වෙනවා. එතකොට මේක අපිට හඳුන්වන්න පුළුවන් 3x3 matrix එකක් කියලා. එතකොට මේක identity matrix එකක් 3x3 වෙනවා. එතකොට පේලි 3යි තීරු 3යි නිසා 3 3 කියලා ගන්න පුළුවන්. එතකොට identity matrix එකෙන් කියවෙන්නේ මේක. ඊළඟට
අපිට තියෙනවා symmetric matrix කියලා. එතකොට මෙන්න මේ වගේ symmetric matrix එකක වෙන්නේ දැන් අපි උදාහරණයකට ගමු අපිට A කියන න්‍යාසයක් තියෙනවා. මේකේ ඍණ 3 2 1 2.2 1 2 විදියට අපේ මෙහෙම සංඛ්‍යා ටිකක් දීලා තිනවා. දැන් මේක තමයි අපේ න්‍යාසය. නේද? දැන් අපිට කරන්න තියෙන්නේ මේක symmetric matrix එකක් වෙන්නේ මේක මේ matrix එකේ transpose එක ගන්න. එතකොට අපි ඒක කොහොමද කරන්නේ? මෙන්න symmetric matrix එකක වෙන්නේ දැන් මෙන්න මේ පේලිය තියෙනවනේ. ඒ පේලිය අපේ symmetric matrix එකේ තීරුව බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ පළවෙනි row එක මේකේ පළවෙනි column එක බවට පත් වෙනවා. මේකේ දෙවෙනි row එක මේකේ දෙවෙනි column එක බවට පත් වෙනවා. මේකේ තුන්වෙනි row එක මේකේ තුන්වෙනි column එක බවට පත් වෙනවා. එහෙම පත් වෙද්දී ඒවැ තියෙන අගයන් ඔක්කොම සමාන වෙනවා නම් අපි කියනවා ඒ වගේ matrix එකක් symmetric matrix එකක් කියලා. මොකද මේකේ අගයන් ඒ කියන්නේ මේ පේළිය මෙතෙන්ට දැම්මට පස්සේ මේ න්‍යාසයෙම ලැබෙනවනේ. මේ න්‍යාසයෙම ලැබෙනවා නම් අපිට කියන්න පුළුවන් මේක symmetric matrix එකක් කියලා. හරිද? ඊළඟට අපි යමු transpose of a matrix. එතකොට matrix එකක තියෙන transpose එක මොකක්ද? එතකොට අපි හිතමු A කියලා න්‍යාසයක් තියෙනවා. 1 2 3 මෙන්න මේ විදිහට අපිට න්‍යාසයක් දෙනවා. ඊට අපිට කියනවා මේකේ transpose එක ගන්න කියලා. මේකේ transpose එක ගන්න. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ මෙන්න මේ හේලිය අපේ transpose එක බවට පත් කරද්දී අපි තීරුව බවට පත් කරලා ලියා ගන්න. ඊළඟට මේකේ පේලිය මේකේ තීරුව බවට පත් කරලා ලියා ගන්න. ඊළඟට මේකේ පේලිය මේකේ තීරුව බවට පත් කරලා ලියා ගන්න. ඊළඟට මේ පේලිය මෙහෙම තීරුවක් විදියට ලියා ගන්න. එතකොට අපිට පේනවා මේ matrix එකම නෙවෙයි මෙතන ලැබිලා තියෙන්නේ නේද? වෙනස් වෙලා. එහෙනම් අපිට කියන්න මේක symmetric matrix එකක් නෙවෙයි. දැන් මේක එහෙම අපි පේලි තීරුවකට හැරෙවම ඒ matrix එකම හම්බුණානේ. ඒක තමයි මේක symmetric matrix එකක් වෙන්නේ. එතකොට මේක ඒ විදිහට හැරෙන්නේ නැහැනේ. ඒ නිසා මේක symmetric matrix එකක් වෙන්නේ නැහැ. හරිද? එතකොට අපි ආයෙ කතා කරලා transpose කියන එක ගන්න මේ පේලිය මෙන්න මේ න්‍යාසයේ තීරුව බවට පත් වෙනවා. මේ පේලි තීරු බවට පත් වෙලා තමයි ලියන්නේ. එතකොට මේ විදිහට transpose එක ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු antisymmetric matrix එක. එතකොට මේකෙදි වෙන්නේ අපිට A කියලා න්‍යාසයක් දෙනවා. ඒක අපි ලියා ගන්නවා අපේ transpose එක විදියට. කොහොමද අපේ transpose එක? මෙන්න මේ පේලිය තීරුව බවට පත් කරලා ලියා ගන්න. හැබැයි ලියා ගනිද්දී ඒකේ ඍණ අගයෙන් තමයි අපි ලියා ගන්න ඕනේ. ඍණ වාරයක් AT කියලානේ තියෙන්නේ. ඒ නිසා අපි එහෙම ලියා ගනිද්දී මේ අපේ අගයන් ඔක්කොම ඍණ ලකුණෙන් ගුණ වෙන්න ඕනේ. මේ බිංදුව 2 ඍණ 1 සහ 5. මේ හැම සංඛ්‍යාවම ඍණාගයෙන් වැඩි වෙලා එන සංඛ්‍යාව න්‍යාසය තමයි අපි antisymmetric matrix එකක් කියලා හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් antisymmetric matrix එකක් ගන්න. ඊළඟට අපි කතා කරමු unit matrix එක. එතකොට unit matrix එකේදී වෙන්නේ අපේ විකර්ණයට 1 එනවා. ඊළඟට එතකොට අපිට මේක අපි සිංහලෙන් කියන්නේ ඒකක න්‍යාසය නේද? එතකොට යුනිට් මැට්‍රික්ස් එකේදී විකර්ණයට 1 එනවා දෙපස ඒවා බිංදු වෙනවා. හරිද? ඊළඟට null matrix එක කියන්නේ null values. ඒ කියන්නේ බිංදුවයි. අනිවාර්යෙන් න්‍යාසයේ හැම සංඛ්‍යාවම හැම අගයම බිංදුව වෙන්න ඕන. ඒකට ඒක අපි හඳුන්වනවා null matrix එක කියලා. එතකොට මෙන්න මේ ටික තමයි matrix ආකාර ටික. දැන් මම මේ කතා කරපු ටික. එතකොට මම හිතනවා ඔයාලට matrix ගැන තේරෙන්නේ නැති කියලා මම මේ කිව්ව ටිකෙන් දැන් අපි යමු අපේ matrix වලට අපිට මොනවද කරන්න පුළුවන්. එතකොට එකතු කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්.
ಗುಣ කරන්න පුළුවන්, බෙදන්න පුළුවන්. අන්න ඒ විදිහට matrix අපිට අපේ මේ functions addition, multiplication, subtraction and division කියන වර්ග හතරට දාගන්න පුළුවන්. එතකොට අපි බලමු addition කියන එක කොහොමද කරන්නේ කියලා. addition කියන එකේදී 2 3 4 1 මෙන්න මේ වගේ න්‍යාසය තියෙනවා. ඒත් අපිට ආයෙම මේ වගේ න්‍යාසයක් දීලා තියෙනවා. දැන් අපිට කියනවා මේක එකතු කරන්න කියලා. ඒක එකතු කරද්දී අපි 7 4 5 2 මෙන්න මේ විදියට මේක එකතු කරන්න ඕන. හරිද? එතකොට ඒක තමයි අපි න්‍යාස එකතු කිරීමක් කියලා ගන්න. නිකම්ම අපිට සංඛ්‍යා දෙක එකතු කරලා ආන්සර් එක තමයි දාන්න තියෙන්නේ. ඊළඟට අපි යමු මල්ටිප්ලිකේෂන් වලට. එතකොට මල්ටිප්ලිකේෂන් එකෙන් කියවෙන්නේ න්‍යාස ගුණ කිරීමක් ගැන. අපි කොහොමද න්‍යාස ගුණ කරන්නේ? න්‍යාස ගුණ කරන්නේ අපි මෙන්න මේ වගේ අපිට මෙහෙම න්‍යාස දෙකක් දෙනවනේ. එතකොට අපි ඉස්සෙල්ලාම කරගන්න ඕනේ මේකේ පේලි ගානයි තීරු ගානයි ගණන් කරලා මේ වගේ ඒක 2x2 matrix එකක්ද නැත්නම් 3x2 matrix එකක්ද 1x1 matrix එකක්ද කියලා තියාගන්න. හරි. එහෙනම් දැන් අපි බලමු. මෙතන අපිට තියෙන දැන් 2 1 කියලා. හරිද? ඒකද දැන් මෙතන පේලි දෙකක් තියෙනවානේ මේ. පේලි දෙකක් තියෙනවා. තීරු කීයක් තියෙනවද? 1යි 2යි. එහෙනම් rows 2යි columns 2යි. උඩ rows 2යි columns 2යි නම් මේක 2x2 matrix එකක්. හරිද? ඊළඟට අපි යමු 3 2 කියන න්‍යාසයට. උඩ 3 2 කියන න්‍යාසයට ගියොත් අපි මේක ගණන් කරමු පේලි. එතකොට මේ පේලියයි මේ පේලියයි. එතකොට පේලි 2යි. තීරු කීයක් තියෙනවද? තීරු තියෙනවා 1ක් නේද? එතකොට අපි බලනවා හරි දැන් මේක 2x2 matrix එකක් මේක 2x1 matrix එකක්. දැන් අපේ අන්තිම ආන්සර් එක අපි කොහොමද ගන්නේ? අපේ අන්තිම ආන්සර් එක අපි ගන්නේ මෙන්න මේ දෙපැත්තේ තියෙන සංඛ්‍යා දෙක අරගෙන. ඒ කියන්නේ 2x1 matrix එකක් තමයි අපි ගන්න ඕනේ. එතකොට මෙන්න මේ matrix එක තමයි අපිට අවසානයේ එන්න ඕන. එහෙනම් අපි හදාගන්නනේ 2x1 matrix එකක්. හරි. එහෙනම් අපි ගුණ කිරීමක් කරද්දී හැම වෙලාවෙම කරන්නේ මෙන්න මේ පේලිය ගුණ කරනවා මේකේ තීරුවෙන්. හරිද? එතකොට පේලිය තීරුවෙන් ගුණ කරද්දී පළවෙනි පේලියේ තියෙන මේ පළවෙනි සංඛ්‍යාව මේ තීරුවේ තියෙන පළවෙනි සංඛ්‍යාවෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ දෙවාරයක් 3. ඊළඟට ඒකට එකතු වෙන්න ඕනේ මෙන්න මේ එක් වාරයක් 2. ඒ කියන්නේ මේ සංඛ්‍යාව වැඩි කරනවා මේකේ. මේක වැඩි කරනවා මේකේ. මේ දෙකේ එකතුව තමයි අපි ගන්න ඕනේ. ඒක තමයි අපේ පළවෙනි පේලිය. ඊළඟට මෙන්න මේ පේලිය වැඩි කරනවා මේ තීරුවේ. එතකොට බිංදු වාරයක් 3. ධන 3 වාරයක් 2. හරිද? එතකොට මෙන්න මේ විදිහට අපිට එකතු කරලා අන්තිම ආන්සර් එක එනවා 8යි 6යි කියලා. දැන් අපි බලනවා අපි හදාගත්ත 2 1 කියන ෆෝමැට් එකෙන්ද මේ න්‍යාසය තියෙන්නේ කියලා. ඒ කියන්නේ පේලි දෙකක් තියෙන්න ඕනේ. තීරු එකක් තියෙන්න ඕනේ නේද? එහෙනම් අපි හදාගෙන තිනවා හරි නේද? මේකේ පේලි දෙකක් තියෙනවා. තීරු එකක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. න්‍යාස ගුණිතය. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා ඩිටර්මිනන්ට්ස් ගැන කතා කරන්න. එතකොට ඩිටර්මිනන්ට්ස් වලදී A B C D කියලා අපිට දැන් මෙහෙම න්‍යාසයක් දීලා තියෙනවා. එතකොට මේකේ ඩිටර්මිනන්ට් එක හොයන්න කිව්වොත් අපි කරන්නේ AD ගුණ කරලා අඩු කිරීම BC. එතකොට මේ දෙක ගුණ කරලා අඩු කිරීම මෙන්න මේ සංඛ්‍යා දෙක. AD ඍණ BC. එතකොට මෙන්න මේ විදිහට තමයි අපේ ඩිටර්මිනන්ට් එක අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊළඟට අපි යමු අපේ ඉන්වර්ස් එක හොයන්න. එතකොට මැට්‍රික්ස් එකක ඉන්වර්ස් එක අපි කොහොමද හොයන්නේ? ඉස්සෙල්ලම අපි ගමු මෙන්න මේ වගේ න්‍යාසයක් 2 3 1 බිංදුව කියලා න්‍යාසයක් දීලා තියෙනවා. එතකොට මේකේ ඉන්වර්ස් එක අපිට හොයන්න කියනවා. එතකොට ඉන්වර්ස් එක හොයනවා නම් අපේ
මෙන්න මේ ෆෝමැට් එකෙන් තමයි හොයන්න ඕනේ. එතකොට ඩිටර්මිනන්ට් A කියන එකයි adjoint A කියන එකයි අපි හොයාගන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඩිටර්මිනන්ට් A කියන එක හොයාගමු. එතකොට ඩිටර්මිනන්ට් A එකේදී අපිට ගන්න පුළුවන් AD ඍණ BC කියලා. එතකොට AD මොකද්ද? දෙවාරයක් බිඳුව. ඍණ BC කියන්නේ තුන් වාරයක් එක නේද? මෙන්න මේ සංඛ්‍යා දෙක වැඩි කිරීම අඩු කිරීමක් දැම්ම මේ සංඛ්‍යා දෙකේ ගුණිතය. හරිද? ඊට පස්සේ අපි බිඳුව ඍණ 3. එතකොට අපේ ඩිටර්මිනන්ට් එක අපිට එනවා ඍණ 3යි කියලා. හරිද? එතකොට අපේ න්‍යාසය හිතන්නකො මෙතන අපිට අගය බිඳුව ආව කියලා. එහෙනම් අපිට ඉන්වර්ස් මැට්‍රික්ස් එකක් පවතින්නේ නැහැ. අනිවාර්යෙන් ඉන්වර්ස් එකක් තියෙන්න නම් මේ ඩිටර්මිනන්ට් A කියන එක det A කියන එක අනිවාර්යෙන් බිඳුවට අසමාන විය යුතුයි. මම මෙන්න මෙතන දාලා තියෙනවා ඒ කන්ඩිෂන් එක. අනිවාර්යෙන් බිඳුවට අසමාන වෙන්න ඕන. හරිද? ඊළඟට අපි යමු අපේ ඉන්වර්ස් මැට්‍රික්ස් එකට. එතකොට ඉන්වර්ස් එක ගනිද්දී අපි කරන්නේ මෙතන adjoint A එක අපි හොයාගන්න ඕනේ. එතකොට අපි adjoint A එක හොයාගන්නේ කොහොමද? A B C D මෙහෙම තියෙනවනේ. එතකොට අපි මේක කරන්නේ මෙන්න මේ සංඛ්‍යා දෙක මාරු කරනවා. A තියෙන තැනට D ගෙනල්ලා දානවා. D තියෙන තැනට E ගෙනල්ලා දානවා. හරිද? ඊළඟට මෙන්න මේ BC කියන දෙක තියෙනවනේ. අන්නේ BC කියන දෙක ඍණ කරනවා. ඒ කියන්නේ B වලට 3 තියෙනවා නම් ඒක ඍණ 3 කරලා දාගන්න. C වලට 2 තියෙනවා නම් ඒක ඍණ 2 කියලා දාගන්න. ඒක joint A එකක් කියන්නේ මෙන්න මේකට. මෙන්න මේ ෆෝමැට් එකෙන් තමයි joint A එකක් එන්නේ. හරිද? එතකොට අපිට දැන් කියනවා මේකේ ඉන්වර්ස් එක හොයන්න කියලා. එතකොට අපි ඉන්වර්ස් එක හොයද්දී අපිට දැන් සමීකරණේ තියෙනනේ එක බෙදීම det A joint A. එතකොට අපි එක බෙදීම ඩිටර්මිනන්ට් A එක ඍණ 3යි. අපේ adjoint A එක බිඳුව ඍණ 3 ඍණ 1 2. මෙන්න මේ විදිහට මේ න්‍යාසය ලියා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි අපේ ඉන්වර්ස් ෆන්ක්ෂන් එක වෙන්නේ. හරිද? එතකොට මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. එතකොට අපි කරේ අපේ ඩිටර්මිනන්ට් එක අපි ගත්තා. ඒක අපි මෙතෙන්ට දාගත්තා. ඊට පස්සේ අපේ දෙක බිඳුව කියලා තමයි තියෙන්නේ. එහෙනම් මම කිව්වා මේ සංඛ්‍යා දෙක අපි මාරු කරලා ලියා ගන්නවානේ. ඒ කියන්නේ මේ බිඳුව තියෙන තැනට දෙක ගෙනල්ලා දානවා. දෙක තියෙන තැනට බිඳුව ගෙනල්ලා දානවා. ඊළඟට මේ 3 1 කියන එක ඍණ ලකුණු වලින් ගුණ කරනවා. ඍණ සංඛ්‍යා වලින් ගුණ කරනවා. ඍණ 3යි ඍණ 1යි විදියට. එතකොට අපිට මෙන්න මේ විදියට ආන්සර් එක ගන්න පුළුවන්. එතකොට ඉන්වර්ස් ෆන්ක්ෂන් එකක් අපිට හොයන්න කිව්වොත් අපි මෙන්න මේ විදියට තමයි හොයන්නේ. ඊළඟට අපිට කියනවා 3/3 මැට්‍රික්ස් එක ඩිටර්මිනන්ට් එක හොයන්න කියලා. එතකොට ඩිටර්මිනන්ට් එක හොයන්න කිව්වොත් අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ දැන් අපි මෙන්න මේ විදියට අපිට 3/3 මැට්‍රික්ස් එකක් දීලා තියෙනවා. 2 ඍණ 3 1 2 බිඳුව ඍණ 1 1 4 5. එතකොට මෙන්න මේ විදියට දුන්න මැට්‍රික්ස් එකේ අපිට කියනවා මේකේ ඩිටර්මිනන්ට් එක හොයන්න කියලා. හරිද? එතකොට අපි මේ වගේ වෙලාවක කරන්නේ අපේ මේ පළවෙනි පේළිය සලකනවා. හරිද? මෙන්න මේ පළවෙනි පේළියේ තියෙන සංඛ්‍යා තුනෙන් තමයි අපි අපේ ඩිටර්මිනන්ට් එක හොයාගන්නේ. එතකොට අපි ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ 2 කියන සංඛ්‍යාව ගන්න. මෙන්න මේ විදිහට 2 කියන සංඛ්‍යාව ගන්න. අරගෙන මෙන්න මේ 2 කියන සංඛ්‍යාව අයිති වෙන පේළියයි තීරුවයි අයින් කරනවා. ඒ කියන්නේ මෙන්න මේකයි ඉවත් වෙනවා. ඉවත් වුණාම ඉතුරු වෙන්නේ අපිට බිඳුව ඍණ 1 4 5 කියන සංඛ්‍යා ටිකනේ. මෙන්න මේ ටික තමයි අපිට ඉතුරු වෙන්නේ නේද? ඒ කියන්නේ අපිට මෙතනින් මේ ටික අයින් වෙනවා. ඊළඟට මේ ටික අයින් වෙනවා. එතකොට බිඳුව ඍණ 1 4 5 කියන සංඛ්‍යා ටික තමයි අපිට ඉතුරු වෙන්නේ. එතකොට අන්න ඒ න්‍යාසය ඒක න්‍යාසයක් විදියට ලියාගෙන ඒකේ ඩිටර්මිනන්ට් එක අපි ගන්න ඕනේ.
ඒ එන ඩිටර්මිනන්ට් එක තමයි අපි මේ සංඛ්‍යාවෙන් වැඩි කරන්නේ. හරිද? ඊට පස්සේ හැම වෙලාවෙම 3x3 මැට්‍රික්ස් එකක් ගනිද්දී පළවෙනි සංඛ්‍යාවේ ඩිටර්මිනන්ට් එක ඍණ, දෙවෙනි සංඛ්‍යාවේ ඩිටර්මිනන්ට් එක ධන, තුන්වෙනි සංඛ්‍යාවේ ඩිටර්මිනන්ට් එක. අන්න ඒ විදිහට තමයි අපි අපේ ඩිටර්මිනන්ට්ස් ගන්න ඕනේ. එහෙනම් අපි පළවෙනි සංඛ්‍යාවේ ඩිටර්මිනන්ට් එක ගත්තා. ඊට පස්සේ ඒක ඍණ. ඒක අඩු කරනවා අපි. අඩු කරනවා ඊළඟට අපි දෙවෙනි සංඛ්‍යාවට යනවා. දෙවෙනි සංඛ්‍යාව මොකද්ද? ඍණ 3. එහෙනම් අපි ඍණ 3 මේ විදිහට ලියා ගන්න. ඊට පස්සේ මේ ඍණ 3 ගත්තට පස්සේ අපි මේ ඍණ 3 අයිති වෙන පේලියයි තීරුවයි ඉවත් කරනවා. එතකොට මේ පේලියත් ඉවත් වෙනවා මේ තීරුවත් ඉවත් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ 2යි ඍණ 1යි 1යි 5යි කියන සංඛ්‍යාවල් 4. එහෙනම් අපි ඒක ලියා ගන්නවා මෙන්න මේ විදිහට නාසයක් විදිහට අපි ඒක ලියා ගන්න. ඒක ලියාගෙන ඊට පස්සේ අපි ධන ලකුණකින් සම්බන්ධ කරනවා අපේ තුන්වෙනි සංඛ්‍යාව. එතකොට තුන්වෙනි සංඛ්‍යාව අපේ 1යිනේ. එතකොට ඒකේ පේලිය අයින් වෙනවා, තීරුවත් අයින් කරනවා. එතකොට අපිට ඉතුරු වෙන්නේ 2.14. එහෙනම් අපි ඒක ලියා ගන්නවා 2.14 විදියට. එහෙනම් එහෙම ලියාගෙන දැන් අපිට තියෙන්නේ සුළු කරන්න. එතකොට මම කිව්වා ඩිටර්මිනන්ට් එකක් හොයනවා නම් අපි මෙන්න මෙතන මේ සංඛ්‍යා දෙක වැඩි කරලා මේ සංඛ්‍යා දෙකේ ගුණිතය අඩු කිරීම මේ සංඛ්‍යා දෙකේ ගුණිතය. අන්න ඒ විදියට මෙන්න මෙතන හදාගන්න. එතකොට බිංදු වාරයක් 5 අඩු කිරීම 4 වාරයක් ඍණ 1. මෙන්න මේ විදියට ගන්න. ඊපස්සේ අඩු කිරීම ලකුණ දාගත්තා ඍණ 3 දාගත්තා. මෙතන ගන්නෙත් අපි 5 වාරයක් 2 අඩු කිරීම 1 වාරයක් ඍණ 1. මෙන්න මේ විදියට දාගන්න. ඊට පස්සේ අපි ධන ලකුණක් දාගෙන මේක කරන්නේ අපි දෙවාරයක් 4 ඍණ බිංදු වාරයක් 1. එතකොට අපි මෙන්න මේක තමයි අපි සුළු කරන්න ඕනේ. දෙවාරයක් 4 ධන 3 වාරයක් 11 ධන 8 කියලා එනවා. එතකොට මේකේ ඩිටර්මිනන්ට් එක අපිට එනවා අන්තිමේ 49යි කියලා. එතකොට 3x3 මැට්‍රික්ස් එකක ඩිටර්මිනන්ට් එක හොයන්නේ මෙන්න මේ විදියට. එතකොට මම හිතනවා ඔයාලට මම කියලා දුන්න ටික තේරෙන්න ඇති කියලා. එතකොට ඔයාලට මම මේ කියලා දුන්නේ මැට්‍රික්ස් වල තියෙන බේසික්ස්ම concept ටික අපිට අපේ past papers වල අහන අපිට ගණන් හදන්න එන concepts ටික තමයි මම ඔයාලට කියලා දුන්නේ. එතකොට මම මේක දැන් මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මගෙන් අහන්න පුළුවන් comment section එකේ දාන්න. එතකොට මම අනිවාර්යෙන් ඒකට reply එකක් දාන්න. එහෙනම් ඔයාලගේ යාළුවන්ටත් මේක share කරන්න. ඒගොල්ලන්ටත් දැනුමක් ගන්න මේකෙන්. එහෙනම් මම මේ වීඩියෝ එක නවත්තනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් මැට්‍රික්ස් වලින් ඇවිල්ලා තියෙන past papers ගැන ඩිස්කස් කරමු. හරිද? එහෙනම් හැමෝටම thank you so much.